හරි මේ වීඩියෝ එකේදී මම අද කතා කරන්නේ මම ඕගොල්ලන්ට පොරොන්දු කරන ළමයින්ට අපේ ළමයින්ට මේ assignment 3 එකේ අපි මේ assignment එක අපි කරා හරිද මේක මම කරන විදිහ කියලා දීලා තියෙනවා මේක නම් ගොඩක් අයට ප්‍රශ්නයක් නැහැ කිව්වා ඒක කරගත්ත කිව්වා මෙන්න මේක සමහර අයට පැටලෙනවා කිව්වා නේ හරි මේක අපි කොහොමද හදන්නේ කියන එක අපි මම මේ වීඩියෝ එකෙන් ගේන්නේ ඒකයි මොකද ඕගොල්ලන් පොරොන්දු වෙන විදිහට ඔක්කොම වීඩියෝ ටිකකින් මම ගේනවා හරිද ඒක නිසා බය වෙන්න එපා හරිනේ හරි අපි යම් මේක හදන්න හරිද හරි මං ඉතින් ඩ්‍රෝවින් එකට ගමු මේක තමයි අපේ ඩ්‍රෝවින් එක නේ ටියුට් එකේ ටියුට් එකේ මේ ඩ්‍රෝවින් එක අනුව දැන් අපි මේක ඇත්තට හදන්න දැනුම මේක දැන් මම මේ දවස් කිහිපයක් ගිහිල්ලානේ මේක කරන්නේ මේ වීඩියෝ එක එතකොට අපිට දැනුම තියෙනවා මේක ලේසියෙන් කරන්න ටක් ගාලා මේ ඌණ පැත්තකින් අල්ලගෙන හදාගෙන ගියා නා හැබැයි දැන් මම මේ වීඩියෝ එකේදී මම මේ assignment 3 එක දුන්නේ මොකද්ද challenge එකක් තියෙන්නේ challenge කියන්නේ ඔයගලන්ට ලිමිට් එකක් දීලා තියෙනවා මොකද්ද ලිමිට් එක ඔයා මේකේ පාවිච්චි කරන්න පුළුවන් ඔයාට extrude එකයි කට් එකයි විතරයි හරිද එක්ස්ට්‍රූඩ් කරන්නයි කට් කරන්නයි විතරයි ඔයාට අඩුතරමේ දැන් ඔයගොල්ලෝ ප්ලේන් ගෑනක් තියෙනවනේ ප්ලේන් එකක්වත් යූස් කරන්න බෑ මේක හදද්දි හරිද ඒ දැනුමින් තමයි ඔයා හදන්න ඕන හරිද ඒක තමයි මේක හදද්දි තියෙන චැලෙන්ජ් එක හරිනේ හරි අපි මේක හදන්න දැන් කට්ටියට ගොඩක් පැටලෙනවානේ මේක මම මෙන්න මෙහෙම දැන් හදන්නේ හරිද ඕගොල්ලෝ බලන්න මේ තියෙන ඒවා මෙන්න මේ එක සමාන කෑලි දෙකක් දෙපැත්තේ තියෙනවා හරි කමන්නේ මැද්දේ මෙහෙම තඩි මේ වගේ කෑල්ලක් තියෙනවා හරි නිකන් සිලින්ඩරයක් මෙහෙම ඇවිල්ලා අම්මා මේ මෙතන කට් කරපු මේ සර්කියුල් එකකුත් තියෙනවා දැන් ඔයා හිතන්න ඔයා මේක හදන්න ගන්න මේ යට ඉඳන් උඩට ගොඩනගාගෙන එන්න නම් මේ පැත්තට ගොඩනගාගෙන යන්න නම් ඒ කියන්නේ යට මේ කෑල්ල මේ ඔයා හදලා මේ පැත්තට ඔයා මේ හදාගෙන එනවා නම් මෙන්න මේ පැත්තට ඔයාට මෙන්න මේ රවුම කොහොමද දාන්නේ කිසිම විදියක් නැහැ මොකද ඔයාලට ප්ලේන් යූස් කරන්න බෑ හොඳේ මම මේ කියලා දිනවා ප්ලේන් යූස් කරන්න නැතුව තමයි කරන්න ඕන හරිද එහෙම කරන්න බෑ එහෙනම් මේ මැද කට් එක යූස් කරලා තියෙන්නේ හරි සෙන්ටර් එකේ හරිද මේ වගේ එකක් එහෙනම් මෙතනින් බැලුවොත් මෙන්න මේ ඩ්‍රෝවින් එක බැලුවොත් මේ කට් එක ගිහිල්ලා තියෙන්නේ සෙන්ටර් එකේ මේ කෑල්ල හැදිලා තියෙන්නේ සෙන්ටර් එකට සාපේක්ෂව ඒ කියන්නේ මම එක්තරා ප්ලේන් එකක් සිලෙක්ට් කරන්නේ ප්ලේන් එකේ ඉඳන් මිඩ් ප්ලේනින් කරන් ගියා නම් වැඩේ හරි කියලා මගේ ඔළුවට එන්න ඕන. එහෙම කරොත් මට පුළුවන් මේ කොටස අපි මෙන්න මේ කොටස හදලා මේ කොටස වගේම කොටස මේ පැත්තෙන් මිරර් කරගන්නත් පුළුවන්. ඒ මැද්දෙන් ප්ලේන් එකක් කරහන යන්නේ. එතන මිරර් එකක් කරගන්න පුළුවන් මේ ප්ලේන් එක මේ ප්ලේන් එක. ඊට පස්සේ මෙන්න මේ කොටස හදන්න පුළුවන්. ඒ මිරර් කරගෙන හදාගත්ත මේ එලිමන්ට් එකේ ෆේස් එකට රිවෝල් එකක් දාලා රිවෝල් එක්ස්ට්‍රූඩ් එකක් දැම්මනම් ඔයාට මෙන්න මේ උඩ කෑල්ල හදාගන්න පුළුවන්. හරි දැන් තේරෙනවද යන්න ඕන පාත් එක මොකද්ද කියලා. හරි යන් අපි වැඩි කතාවක් නැතුව software එකට. හරි මම software එකේ part එකක් ගත්ත part file එකක් මගේ mmgs වලින් හදන්න ඕන. mmgs දාගත්තා. හරි ඔක්කොම හරි. දැන් මම මේක drawing එකේ අපි මේක අර මැද කෑල්ල අපි හදාගෙන යන් අර මම plan කරා වගේ. හරිද? දැක්කනේ මම කියන හැම වෙලාවෙම planning වල වැදගත්කම. මම එක top plane එක අරගෙන මැද එක හදා ගන්නවා. උන්නේ මැද එකේ මේ අර 60කට size වෙලා තියෙන්නේ. ඕකේ size එක මගේ drawing එකේ miss වෙලා තියෙනවා. ඒ නිසා මම මේගොල්ලන්ට ඒකේ ගන්න ඕන ප්‍රමාණය ඇවිල්ලා 50 විදිහට ගන්න. හරිද? ඔය හදද්දි. හරිද? 50ට වගේ ගමු. හරිද? 50ට දැම්මා. හරිද? හරි ඕක 50 හරි අපි ඒ කටින් කරනවා අපි අන්තිමට තියාගෙන අපි ටට්ටක් ගාලා ඉතුරු ටික කරමු දැන් මේව දන්නවනේ ඔයගොල්ලෝ කරන්නේ ස්පීඩ් ඔන්න මෙතනදී මම මොකද්ද බ්ලයින්ඩ් නෙමෙයි යූස් කරන්නේ මොකද්ද මිඩ් ප්ලේන් එක තමයි යූස් කරන්නේ මිඩ් ප්ලේන් එක යූස් කළා මම ඒක 60කට වෙන්න දෙනවා කියන්නේ D එක 60කට වෙන්න දෙනවා හරි ප්‍රමාණය 60කට වෙන්න දෙනවා දැන් මිඩ් ප්ලේන් එක තමයි වැඩේ වෙලා තියෙන්නේ මේ බලන්න ඔයාලා දැන් තේරෙනවා. එතකොට අපිට කට් කරන්න ලේසි අර මැද රවුම මොකද්ද? රයිට් ප්ලේන් එකේ වැඩේ කරන්නත් පුළුවන්. හරි කිසි ප්‍රශ්නයක් නැතුව. හරිද? හරි. මම දැන් ෆ්‍රන්ට් මේක අරගෙන දැන් මේ කෑල්ලක් හදාගත්තා. හරිද? ඊට පස්සේ යන් අර කොනින්ම තියෙනව නේද ළමයි නිකන් කැපුම් වගේක් යවලා. අන්න ඒක අපි ටක් ගාලා හදාගමු. හරිද? ඒකට මම ආයෙ කරන්නේ ෆ්‍රන්ට් ප්ලේන් එක යූස් කරලා දැන් මේ ෆ්‍රන්ට් ප්ලේන් එක යූස් කරලා මෙතන මම ප්ලෑන් කරන කපා ගන්න යන්නේ. ඒක හදන්න කොහොමද? ඔයගොල්ලන්ට මේ වගේ ඒවා මම එදා ක්ලාස් එකේදීත් කිව්වනේ. කොහොමද කරන්නේ? මේකේ දෙකක් වගේ උඩකට තමයි ගන්න ඕන. එහෙනම් මෙන්න මෙතනින් ඉතින් අරගෙන දෙකක් උඩට ගියා. දෙකක් මෙහෙට ගියා. හරිද?
ආයි දෙකක් ඔහෙට ගියා. උතනදී ලීනිය අදදා කරන්නත් පුළුවන්. එච්චර ඕනේ නැහැ. ටක් ගාලා අපි දෙකේම ටිකක් අරන් යන්න. හරි. දෙකක් කොහොම ගියා. 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 ඕගිව කීයක් තියෙන්නේ? පටන් ගන්න දන මෙන්න මෙහෙම බැලුවොත් මේ මෙන්න මේ කෑල්ල යන්න ඕන, මේ කෑල්ල කැපිලා යන්න ඕන, තව එක කෑල්ලක් කැපිලා ගියා නම් හරි. හරිනේ. ඒකනේ වෙන්න ඕන. දෙකක් ගියා. ඔන්න ඔහම ආවා. ඔන්න ඔහම වෙනවා. දැන් මොකක්ද මං කිව්ව පළවෙනිද? දැන් මම මේ කරන්න යන්නේ රිවෝලින් කරන්න යන්නේ. හැබැයි රිවෝල් කරන්න කලින් ඔළුවේ තියෙන්න ඕන මොකක්ද? මේක මේ මොකක්ද මේ සංවෘත වෙන්න ඕන. හොඳේ. ක්ලෝස් වෙන්න ඕන. ගෙලින්ම මේ ඕපන් වෙලාද හරියනවද? මේ රිවෝල් කරද්දි නෑ. ඒක රිවෝල් කරද්දි මං හැමදාම කියන කාරණා දෙකක් තියෙනවා. ඔය හදන කෑල්ල ඕපන් මේ ක්ලෝස් වෙන්න ඕන. ඒ වගේම රිවෝල් වෙන්න මොකක් හරි අක්ෂයක් තියෙන්න ඕන. හරි. චූටි අක්ෂයක් දාමු. ඉතින් වැඩි වුනේ නැහැ නේද? අක්ෂය මම කන්ස්ට්‍රක්ෂන් කරගන්නවා. හරි කන්ස්ට්‍රක්ෂන් කරනවා. දැන් වැඩේ හරි. දැන් මම යනවා ෆීචර්ස් ගිහිල්ලා රිවෝල් මොකද? රිවෝල් කටින් යූස් කරනවා. කට් යූස් කරලා මෙයාවයි දීලා මොකද ඔටෝ මෙයා සිලෙක්ට් කරගත්ත ලයින් එක මේක කියලා. ඒව අපි ළමයි දන්නවනේ. හරි. ඔන්න වැඩිත් කරගත්තා ටක් ගාලා. හරි. ඒ වැඩෙත් හරි. දැන් මොකද කරන්නේ? ඊළඟට අපි කරමු ටක් ගාලා මේ පැත්ත අරගෙන උන්න ඔය අර මේ පල්ලෙහා මේ හැඩය හදමු. මේක නිකන් මම ඇත්තට මේ ඉන්ස්පයර් වුණේ සාමාන්‍යයෙන් මේ ඉන්ස්පයර් වෙච්ච දෙයක් තමයි මේ අර වෝටර් පම්ප් වල වගේ තියෙන රතු පාට වගේ. අන්න ඒ වගේ එකකින් තමයි මේක හදන්න ඕන කියලා හිතුවේ. හරිද? හරි. අපි යන් ඊළඟ කෑල්ල. ඒකේ ඩයමීටර් ගත්තොත් 35කට වගේ තමයි තියෙන්නේ. හරි. 35ට ගමු. නෑ නෑ වැරදි ළමයි. රේඩියස් එකයි 35. හරි 35ක රේඩියස් එකක් තියෙනවා. දැන් මෙතන මේ 35 එක ගහගත්තනේ අපි. හරි 35 ගත්තා. මම කියනවා ඩයිමෙන්ෂන් දාන්න හොඳ පුරුදු. හරි ඊළඟට අපි අර මේ වටේ තියෙන සර්කියුලර් පැටර්න් එක හදන විදිය මේක කරමු. හරිද? ඒකට මං කිව්ව අර වැඩි යූස් කරමු අපි. අර මේ ලයින් එක දාලා 12න් එන සීන් එක. 12කට ගමු. 12ට ගත්තා. ඒක මම කන්ස්ට්‍රක්ෂන් විදියටම ගන්න. කන්ස්ට්‍රක්ෂන් විදියට ගත්තා. නෝමලි සර්කල් එකක හෝ සර්කල් එකේ තියෙන මේක ඇවිල්ලා 5යිනේ. 5යි මේ ප්‍රමාණවල ටක් ගාලා ගන්න. ඩයිමෙන්ෂන් දැම්ම දාන්න එපා. 12ක් කියලා අපි ගන්නවා කොහොමද? ප්‍රශ්න නැහැ. මෙයාගේ ඩයිමෙන්ෂන් එක දාන්න. මෙයා 5ක් කියලා දාන්න. දැන් අර වටේ කැල්ල ගහන්න ඔයාලට පුළුවන් නෝමලි ඉරි දෙයක් ගහන්න හරි මිරර් කරන්න හරි එහෙම කරන්න. ඔය එකට වඩා මම ස්පීඩ්ම ක්‍රමයක් කියලා දුන්නානේ. ස්පීඩ්ම ක්‍රමය ඇවිල්ලා ඔෆ්සෙට් එක ගත්තා. ඕක දැම්මා. මෙතනින් හදමු. පහම තමයි. පහ දාලා කැප් එක දාලා ආක් එක දාමු. හරිද? ආක් එක දාලා ඕක දාමු. දාලා ඔෆ්සෙට් එක ගහමු. හරි. එල කිරි ඔය හරි. හැබැයි පොඩි ඉෂුව එකක් එනවනේ. ඕනනම් පේනත් මේ බා. මෙතන තියෙන එක ටූල් එක. මෙතන තියෙන එක ටූල් එක. මේ පාත් එක. මෙතන තියෙන එක පාත් එක. හරි ටූල් මේ වැරදි. පාත් එක. හරි. මේ පාත් එක වෙන්න ඕන මෙතනට. දැන් අපි ට්‍රිම් කරලා මේක අයින් කරා ගියමුකෝ. හරි. ට්‍රිම් කරලා අයින් කරා ගියමුකෝ. එතකොට මේකේ දැන් මොකක් හරි වැරදිලා ෆිලට් එකක් දාන්න වෙනවා නම් ඔයාලට ෆිලට් එක සිලෙක්ට් කරන්න මෙයාවේ මෙයාවේ. ඒක වැරදිනේ. හරි. ඒ වැඩේ කරන්න බෑ. එහෙනම් අපි මෙන්න මේ කොටසත් ඩිලීට් කරගමු. හරි. හා පැත්තේ මෙන්න මේ බා අනික මෙයා ඇද ගහලා දැක්කා. ඇද වෙනවා. හරි. ওই පොඩි පොඩි ස්ටුඩියෝ ඉෂුස් මේ software එක ගැන අපි මේ හරියට වැඩේ කරන්නේ නැතුව. හරි. ඒක ඩිලීට් කරමු. හරි මොකක් ඩිලීට් කරා මේක ඩිලීට් කරා. හරි දැන් කරන්නේ ඩිලීට් කරාම අපිට ෆික්ස් ගතිය නැති වෙනවා. මම අර කියලා දුන්නේ කළු පාටින් තියෙනවනේ ෆික්ස් වෙනවා, නිල් පාට වුණොත් අපිට මේ ෆික්ස් නැති වෙනවා කියලා. දැන් ෆික්ස් නැහැ. ඉතින් අපි කරන්නේ මෙයා වරගෙන මෙන්න මේ මැදට ගමු. පල්ලෙයා. දැන් මෙයා ගාවට දාන්න ඕනේ ඇදලා ගත්තා මැග්නට් එකක් වගේ ඇල්ලෙනවනේ. දැන් මම මෙයා මොකද කරේ? මෙයා අපි වර්ටිකලුත් කරමු. මේක වර්ටිකල්. හරි. මෙයා මෙහි මැදලා ගත්තා. අතට තිබ්බා. මේ කරා මේක වර්ටිකල් කරා. දැන් නම් කොයින්සිඩන්ට් මේක රිලේෂන් බලමු ගිහිල්ලා. මම ඉතින් ඔෆ්සෙට් උත් වෙලා තියෙන වර්ටිකල් 2 වෙලා තියෙනවා. හරිද? ඒ වගේ මේ මෙතන මේ එපුවාම මේ කොයින්සිඩන්ට් වෙලා තියෙනවා ඈ. ඉතින් කිසි ප්‍රශ්නයක් නැහැ. හරි මෙතනත් බලන්න. මේ කොබලා මේ කැපිලා තියෙනවද කියලා මේ රිලේෂන් එකක් දෙනවා කැපිලා කියලා. එහෙනම් ඉතින් ෂුවර් නැහැ. දැන් ඩයිමෙන්ෂන් එක ආසයිනෙන් දාගන්න ආසයින් නෙමෙයි අනිවාර්යෙන් දාගන්න. අපි මේක 5ක් වෙන්න ඕන. දැන් හරි 5ක් වුණා. මේක 12 ගානට තියනවා. හරි දෙකේ 5.0 ගාන වෙනස් වෙලා තිබ්බේ. දැන් 5කට ගානට හැදුවා. හරිනේ. ඒ ඔක්කොම ටික හරි. දැන් කරන්න ඕන මොකද ළමයි?
ටක් ගාලා මේ දැක්කනේ නිල් පාට එක කළු පාට වුණා. ඔබ ෆික්ස් වෙලා ආවා හරියට. ටක් ගාලා මේක කට් කරා. ඊළඟට කරන්න ඕන වැදගත්ම දේ මේක කන්ස්ට්‍රක්ෂන් කරමු. කන්ස්ට්‍රක්ෂන් කරලා ටක් ගාලා ගිහලා සර්කියුලර් පැටර්න් එකෙන් මට මෙයා පොයින්ට් එක විදිහට දීලා පොයින්ට් සිලෙක්ට් කරන තැන කො මෙයාව දීලා එන්ටයිටිස් වලට මෙයාවයි 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 මෙයාමයි දුන්නා දීලා මෙතනින් මං කියනවා 6ක් ඕනා display instant counter then dimensional radius ලකිරි දැම්මා within superior හරි superior මේක ටක් ගාලා මොකද කරේ ටක් ගාලා construction අයින් කරමු ටක් ගාලා trim එක use කරන්න ටක් දැන් ඔයගොල්ලෝ කහ පාටුත් බය වෙනවද නෑ ඒ මොකද වෙලාදී no define වෙලා ගිහිල්ලා කොයි හරි නේ මෙන්න මේ එක බොම් එකක් තියෙනවා ඩිෆයින් වෙලා ඒක අයින් කරාම හරි උඹට බය වෙන්න බෑ හරි එලකිරි අපි මේක කරා මේ ටික ඕකේ අපි දැන් මේක ටක් ගාලා ෆීචර් වලින් එක්ස්ට්‍රූඩ් කරමු එක්ස්ට්‍රූඩ් කරන්න තියෙන 5කට නේ ගණකම 5කට තිබ්බේ software එකේ මම හිතන්නේ අනේ 5කට නෙවෙයි 10කට තියෙන්නේ නේ මෙතන මේ 10කට තියෙන්නේ 10කට තියෙන අපි ඒක 10ක් කරු ඒක merge උත් කරමු නෑ රිසල්ට් එක merge කරන්න එපා අනේ කවන්න රිසල්ට් එක merge එක තියමු එතන මට පස්සේ කියලා දෙන්න පුළුවන් නේ මොකක්ද වෙන්න ඕන කියලා හරි මේක හරිනම් දැන් මොකද කරන්නේ අපි මේ වගේම කැලක් එහා පැත්තේ හදාගමු ඒකනේ කරන්න ඕන වැඩේ ඉතින් මේ වගේ වෙලාවකට ළමයි කිසි වෙලාවක ආයි මේක ඩ්‍රොවින් එක ගහ ඉන්න එපා අපි ප්ලෑන් කරේම මිඩ් ප්ලේන් එක හදන්නනේ ටක් ගාලා ෆ්‍රන්ට් එක මේව කරගෙන අපි යන් මොකද්ද මේ ෆීචර්ස් වල මිරර් වලට ෆීචර් වල මිරර් ගියා මං කියනවා මිරර් කරන්න ඕන ප්ලේන් එක මේ টොප් ප්ලේන් එක දෙනවා මිරර් කරන්න ඕන ෆීචර් එක මේක දෙනවා බඩුවා හරිද කිසි ප්‍රශ්නයක් නෑ ආවා ඒකම ආවනේ බලන්න මේ පොඩි වෙලාවයි ගත්තේ මං කරන්නේ ටක් ගාලා මං දැන් කරන්නේ උඩ බම්බු වගේ හදා ගන්නවා ඒක හදන්න මම ෆ්‍රන්ට් ප්ලේන් එක අරගෙන මේ පැත්තට මේව කළා ඩිං ස්කෙච් එකක් ගහ ගන්න මොකද ඊතර මං කලින් කිව්වනේ ප්ලෑන් එක මොකද්ද මං කරන්න කියලා කන්ස්ට්‍රක්ෂන් පාරක් විදියටම දාමු අපිට පස්සේ වෙනස් කරන්න පුළුවන් ඒකේ උඩරිම උස තියෙන්නේ මේ 25කටනේ 25ක උසක් තමයි තියෙන්නේ හරි 25ක උසක් තියෙන අපිට මේකෙම සර්කල් එකක් ගහන්නත් පුළුවන් ලයින් ටූල් එකෙන් සර්කල් ගහන විදිහ මතකද මේව තිබ්බා මේව කරා නේ මතකද 25 එක ලයින් ටූල් එකෙන් සර්කල් ගහන විදිහ කියලා දුන්නේ නෑ ඔක්කොම 25කට ගත්තා ඊළඟට තව අමුතු පාත් එකක් තියෙනවා නේ මේ පාත් එක ගහන්න මෙන්න මෙහෙමයි මේ පාත් එක මම හදන විදිහ කොහොමද දාලා තියෙන්නේ ආතනින් කෝණයකුත් දීලා දිනවා නේ ඒක කළා දෙන්න මෙන්න මෙහෙම හරිද ළමයි හරිද ටක් ගාලා කියන්න 25යි ඒක කළා තියෙන්නේ මෙන්න මේ ආකාරයට තමයි වැඩේ කළා තියෙන්නේ මේකේ අංශක 45කින් මේක ක්‍රේකක් ගහ ගන්නවා හරිද අපි මේක අංශක 45කට දාගමු හරිද මෙතන ඉඳන් මෙතනට අංශක 45යි එලකිරි ඔය 45න් රවුමක් ඇඳලා තියෙනවා රේඩියස් එක 4 වෙච්ච ඔක තමයි කියලා දෙන්නේ රේඩියස් එක 4 වෙච්ච දෙක නෙමෙයි රේඩියස් එක 4 වෙච්ච එලකිරි සුපිරි දැන් ට්‍රිම් කරලා දාමු ටකටකස් හරිනේ ට්‍රිම් කරා එලකිරි අපි දැන් මේක මොකද කරන්නේ මේක කන්ස්ට්‍රක්ෂන් නැතුව මෙහෙම කරලා යට ගැල්ල ඇඳලත් නෑනේ එතකොට මේ ඕපන් නෙමෙයි දැන් ඔන්න ක්ලෝස් වුණා දැන් ඔන්න අපි හදාගත්තා දැන් කරන්න මේ ෆීචර්ස් කියලා රිමූව් කරලා මේ රිමූවල් එකට මේක ලයින් එක මෙන්න මේ මැද ලයින් එක දීලා ඉතින් මේ මැද ලයින් එකට එන්න ඕන මේක දුන්නා ඒක කරා ඒ රිමූවල් එකේ බලන්න ගිහිල්ලා මර්ජින්ග්ද කියලා රිසල්ට් එක මර්ජ් කරන්න ඕන දුන්නා කියන්නේ මේකට ඇලවිලා දින්න කියලා වැඩේ දුන්නා ඒකත් හරි ඔක්කොම හරි දැන් මොකද කරන්නේ සරල වැඩ ටිකක් දැන් තියෙන්නේ අර අන්තිමට පිටත් කරන විකාර ටික කරමු අපි දැන් කට් එක දාගෙන යන්න හරි වැඩි වෙලා නැතු මම දැන් කරන්න ළමයි මෙන්න මෙහෙම වැඩක් ෆ්‍රන්ට් එක ආයි තෝරගෙන ෆ්‍රන්ට් එකේ මෙන්න මේ මැද්දේ හරියටම රවුමක ස්කෙච් එකක් ගහගන්න දැන් ෆ්‍රන්ට් එකෙන් තමයි රොවින් එක ඇඳින්නේ හරිද ඒක ඇවිල්ලා 9 එකක් ඒකට මේකේ ඩයිමෙන්ෂන් එක එන්න ඕන
මේක හරි සෙන්ටර් වෙන්නත් හැබැයි මේක ඇත්තම උස කීයක් ගත්තා මට ගත්තා ඒකේ උසක් දාලා නැද්ද මම 7.5ක් කියලා තියෙන අපි බලමු මේ ෆුල් ලෙන්ත් එක කීයද කියලා ෆුල් ලෙන්ත් එක දෙන්න ෆුල් ලෙන්ත් එක පොරක් මේකෙන් ගමු ඒක නා ෆුල් ලෙන්ත් එකක් ගන්න බෑ ඒක මම හිතන්නේ මේ මම පුරත් දාලත් නෑ ඒකයි ප්‍රශ්නේ මම හිතන්නේ මෙතන මේ ගන්නවන් yes පුරක් ගන්න නැත්නම් මම හිතන ගෙස් නෙමෙයි මම මොකක් හරි 8ක් හරි 7ක් හරි දාන්න නැත්නම් උතන මම මතකෙදී 8කට ගමු කමන්නේ හරි 8කට අපි ගත්තා 8කට අර මොකද කරන්නේ ෆීචර්ස් ගිහිල්ලා දැන් කරන්නේ කට් එකනේ දාන්න ඕන හිල් එක හදන්න මේ කට් එක්ස්ට්‍රූඩ් එකේ through wall දානවා through wall නෙමෙයි through wall both එක තමයි කියන්නේ එම thickness එකටම මේ කැපිලන් එක දැම්මා වඩු හරි මොන එකක් හරි දැන් මේ වගේ හිත් කීයක් තියෙනවද 1 2යි මම හිත් කීයක් තියෙනවද කියලා 1 2යි 6ක් තියෙනවනේ එකෙත් 6ක් තියෙනවා අර උඩින් ඩ්‍රෝයින් එකේ තියෙන අපි දැන් ඒක කරන්නේ මෙන්න මේ කට් එක සිලෙක්ට් කරලා සර්කියුලර් පැටර්න් එකක් දාමු මේ කට් එකට මේක දෙමු මේකට 90ක් වැඩි හරිද දාමු ඔන්න එකත් ආවා දැන් හරිද දැන් මැද්දේ තමයි වැඩි තියෙන්නේ නේ හරි දැන් අපි අර කට් එකත් හදලා ඉවරයක් කරමු කට් එක හදලා ඉවරයක් කරමු කට් එක හදලා ඉවරයක් කරන්න කලින් මම ඇතුලේ කට් එකකුත් අර වගේ දාලා දෙනවා නේ ළමයි හරි අපි ඒක හදලා ඉමු එහෙනම් මේක මම මිඩ් ප්ලේන් එක දාලා කොහොම කරලා ෆ්‍රන්ට් පේජ් එක මේක කරනවා මම සෙක්ෂන් view එකක් ගත්ත හේතුව ඇවිල්ලා සෙක්ෂන් view එකෙන් ගත්තේ මේ මට ලේසියට තමයි ගත්තේ මොකද මේ වැඩේ කරගන්න මට උනා 25ක් තමයි යන්නේ යට ඉඳලා එතන ඉඳන් තමයි 25 යන්නේ කියන්නේ මෙන්න මේ හරියට අපි මේක view හදාගත්තට එන්නේ නැත්නම් මේ පැත්තට වෙන්නේ අපි මේ section view අනිත් පැත්තට කඩු එලා ඕකට drawing එක ගහමු මේක එන්න ඕන 25කටලු මේක 25කට එන්න ඕන ඉස්සරහට එහෙම ඉස්සෙන්නත් ඕන අපි section view කරගත්තේ දන්නවනේ දැන් ඒක කරගත්තේ අර මම ඔයගොල්ලන්ට කියලා දුන්නේ section view එකක් හදාගෙන ඒක කරද්දී අපි ලේසින් ඇතුළ බලාගෙන අපිට හදන්න පුළුවන් ඒකට තමයි පේ කරලා තියෙන්නේ හරිද ඕක ඊට පස්සේ දිග කරන් තියෙන්නේ මෙතන දිගට ගිහිල්ලා තින්නේ මම ඒ දිග දාලා P60 මේක ගමු 70කට ගමු බලමු මම කියන ඩයිමන්ෂන් එක උලත් හදන්න ඕක වැඩි සෙට් එක සමහරවිට හැබැයි 70 කියන 25 පුරතේකුත් තියාගෙන ගිහිල්ලා තින්නේ අරක 25 නේ කොහම එතකොට ඕක ඔය ගානක් වෙලා බෑ මේක නම් 65ක් යන්න ඕන ආයෙ දෙන්න අපි මේක මෙතනින් හදමු ඊළඟට ටොප් කියන ඒ දෙන්න ස්මාර්ට් ඩයිමන්ෂන් එකක් දාලා මෙතන ඉඳන් දෙන්නවා ඒක හදමු ෆික්ස් වෙන්නම නෑනේ අපි මම 60කට කියන 65කට වගේ ගමු 65ක් කියන්නේ මේ වගේ 65කට වගේ කවන්න 65කට අරගෙන මේක 25කට වගේ ගමු හරි වැඩක් දක්ුණා මේ ආවුට්පුට් මෙතන ගමු මේ ට්‍රිම් කරන්න බෑ මම එක පැත්තක් හදාගෙන මේක හරි ළඟට මම මෙන්න මෙතන ඉඳන් ආයෙ ගන්න මේකක් ගහ ගන්නවා හරි හරිනේ දැන් මගේ ප්ලෑන් එක වද්ද මේක මේ රිවෝල් කට් කරා හරිද ඕක ගියා ෆීචර්ස් ගියා රිවෝල් කට් ගියා රිවෝල් කට් ගියා ලයින් එකට මම මෙයාව දේරුවා ඔන්න ෆොටෝ කට් වුණා ඕක ඕකේ දුන්නා වැඩේ එකත් හරි හරිද හරි ඔන්න මේ වැඩිත් හරි දැන් ඊටු ටික මොකක්ද තියෙන්නේ ෆිලටින් කරන්න තමයි ඊළඟට තියෙන්නේ ඊට පස්සේ ෆිලට් ගිහිල්ලා අපේ ළමයි දන්න මේ වගේ එජස් තිබ්බහම මේ ස්ට්‍රෙස් එක වැඩි ඒක නිසා ස්ට්‍රෙස් එක අඩු කරන්න අපි ෆිලටින් කරන්න ඕන සහ ස්මූත් එජස් හදා ගන්න ඒ විදිහට අපි 10කට වගේ ගත්තා 10කට වගේ තමයි දාලා තියෙන්නේ ඒකත් හරි දැන් තියෙන්නේ මේකේ ඔයාලට ආස
මේ ආසන මේ ගහලා තියෙන මේ මොකද්ද මේක හදන්න මොකද්ද මේ වචනේ හදන්න අපි ඒක මගේ වීඩියෝ මම අපි කියලා ගහනවා 34 කට ගහමු 34 ගන්නකෝ 34 කට දාමු 34 වගේ මම දැම්මේ හොඳේ ඕල එක මම මේ කන්ස්ට්‍රක්ෂන් කරා ඒ අකුරු බලලා කර්ව් එකට මේක දෙනවා දීලා අපි ගහන්න ඕන මොකද්ද model z 41යි pi d30 ගැහුවා අනිත් පැත්ත දැම්මා හරි ඒකත් මේව කරා සෙන්ටර් එකට මේ අනිත් පැත්ත දාලා දීමු දැන් ඔය හරි පැත්තට දාන්න ඒක උරන්න ෂුවර් නෑ ඒක දැම්මා ඕකට දැන් මොකද කරන්නේ ෆීචර්ස් කියා චූට් ටං විදියට පින්ඩෝ එඩිෂන් එකකට වගේ එක්ස්ට්‍රූඩ් කරා ඔන්න ළමයි අපේ සයිමන් මේ පාඩ දාන එකේදී අපිරන්ස් කියා මොමෙන්ටල් එකේ මේකනේ මුල් සිලෙක්ට් කරලා දෙන්න ඕල් සිලෙක්ට් කරා ඉතින් ඔක්කොම එකක්වත් සිලෙක්ට් කරන්න නැතුව යන්න ඕන දුන්නා ඒක දෙමු දුන්නා ඔන්න අපි හදාගත්ත assignment 3 එක මෙන්න මේ ආකාරයට තියෙනවා ඇතුළ බලමු section view එක කරමු මේ ඔක්කොම කියලා දුන්නේ ඒවනේ මම මේවන් section view එක බඩු හරි දැන් කරන් තියෙන්නේ අන්තිම වැඩේ කරන්න මොකද අර අතනින් මැද්දෙන් කට්ටයක් දාන්න ඒකට ෆ්‍රන්ට් එක ආයි මේව කරගෙන ස්කෙච් එකට ගිහිල්ලා 60 භාගයක් කියන හරියට මේකින් මේ ඕක ඇවිල්ලා 15 රේඩියස් එක 15 රේඩියස් එක 15යි ස්මාර්ට් ඩයිමෙන්ෂන් කියලා ඩයිමෙන්ෂන් එක දාගන්න හොඳ පුරුදු ඊළඟ මොකද කරන්න තියෙන්නේ ඕක සෙට් කරන්න මොකද ෆීචර්ස් ගිහිල්ලා එක්ස්ට්‍රූඩ් කට් එකක් දක්වා true wall board නෙමෙයි මම up to the surface එක දානවා මෙන්න මෙතන up to the surface එක දානවා ඔන්න අපේ අදාළ මේ assignment 3 එක ඉන්න section view එක බලමු ඔය විදිහටම දෙන්න කියලා ආයි වෙදි ඔක තමයි මම හදන්න කිව්වේ ඔයගොල්ලෝ දැන් පේනවද මේක ප්ලේන් එකක් දාලා හදන්න නැතුව ස්පීඩ් හදපු විදිය. ඒ කියන්නේ මොකද්ද? ප්ලේන් නැතුව හිතන පැත්තෙන් හිතලා මේ වැඩේ කරා. හරිද? අලුතින් අපි දැනගත්තා මොකද්ද? මේ වගේ හදන්න මෙන්න මේ දැක්ක මේ টොප් ප්ලේන් එකේ තමයි වැඩේ මැච් එක ගහගන්න ගියේ. මොකද টොප් ප්ලේන් එකේ දාපු හැටි මේ කොටසයි මෙන්න මේ කොටසයි මේ මොකද්ද කරගත්තේ? මේ මිරර් කරගත්තා. ඒකෙන් ජෙට් එක වගේ ඒක හැදුවා. මේ කෑල්ල කලේ රිවෝල් කෑල්ලකින් මේක කට් කරලා ඉන් කලේ රිවෝල් කට් එකෙන් මේකක් කරේ කට් ඩ්‍රෝවින් එකෙන් එක්ස්ට්‍රූඩ් කට් කරලා සර්කියුලර් පැටර්න් එකක් දාලා ඒකත් කියලා දුන්නා. තව මේ වගේ කරන්න විදිය ඊට පස්සේ අපූර්ව වදිනේදී බලන්න කොච්චර දේවල් අපි මේ අසයින්මන්ට් එකෙන් කවර් කරනවද කියලා. ඔය කොහොම කවර් වුණා උතන ෆිලට් එක දැම්මා. ඒ ටික කරා. ඔන්න අපේ අසයින්මන්ට් 3 එකේ වැඩ මේ විදියට ඉවරයක් කරනවා. හරිනේ? එහෙනම් තේරුණා කියලා මම හිතනවා. මේක නොතේරෙන දෙයක් නෑ. අර මෙතනින් තමයි මම හැම්බලම් මුගලන් කියන්නේ සෙක්ෂන් view එක යූස් කරලා කෑල්ල කපලා අපිට ඕන විදියට අපිට ඇහැට පේන විදිහට හදාගන්න පුළුවන් කියන එක තමයි මම හැමලෑම කියන්නේ. හරිද? මම ඒ ක්ලාස් එකේ කියනවානේ. හරිනේ? එහෙනම් වැඩේ හරි. අපි ඔයගොල්ලෝ නොතේරෙන දෙයක් තියෙනවා නම් මම අහන්න. මේ ඔන්න ඔය කරන්න. හරිද?